සෑම දිශාවකටම දුවමින් ඔබේ කාලය, ඔබේ වයස නාස්ති කරගන්න එපා. මේ වීඩියෝ එක ස්කිප් කරන්නේ නැතුව අහලා බලන්න. සිංහයා කියලා කියන්නේ කැලේ ඉන්න විශාලම හෝ වේගවත්ම සත්වයා නෙවෙයි. හැබැයි සිංහයා තමයි කැලේ රජ්ජුරුව. කැලේ ඉන්න විශාලම සතා වෙන්නේ නැතුව, කැලේ ඉන්න වේගවත්ම සතා වෙන්නේ නැතුව රජකම ලබා ගන්න සිංහයාට තියෙන හැකියාවට අපි කියනවා සිංහ මානසිකත්වය කියලා. සිංහයෙක් කවදාවත් කැලේ ඉන්න අලියෙක් දිහා බලලා මං හරි පොඩීනේ කියලා හිතන්නේ නැහැ. සිංහයෙක් කවදාවත් කැලේ දුවන චීටෙක් දිහා බලලා මං හරි මන්දගාමී කෙනෙක් කියලා හිතන්නේ නැහැ. සරලවම සිංහයා අනිත් කවුරුත් දිහා බලලා අනිත් අයට සාපේක්ෂව තමාව සංසන්දනය කරන්න යන්නේ නැහැ. තමාව මනින්නේ නැහැ. සිංහයා සම්පූර්ණයෙන්ම තමන්ව පිළිගන්නවා. තමන්ව බාර ගන්නවා. සිංහයා දන්නවා මං සිංහෙක් කියලා. සිංහයා දන්නවා මං අලියෝ එක්ක සංසන්දනය කරන්න යන්න ගැලපෙන්නේ නැහැ. මම චීටෝ එක්ක සංසන්දනය වෙන්න යන්න ගැලපෙන්නේ නැහැ. මං ඉබ්බෙක් එක්ක සංසන්දනය වෙන්න ගැලපෙන්නේ නැහැ. මොකද මම සිංහෙක්. මම සිංහෙක්ින්ද මං සිංහෙක් වගේ ඉන්න ඕනි. මං වගේ මේ ලෝකෙට ඉන්න එක්කෙනයි කියලා. සිංහයා දන්නවා. හැබැයි ඔබ දන්නේ නැහැ නේද ඔබ වගේ මේ ලෝකෙට ඉන්න එක්කෙනයි කියලා. ඔබ කිසිම වැඩක් කරන්නේ නැතුව අනිත් අය දිහා බලාගෙන අනිත් අය යන ගමන දිහා බලාගෙන ඔබ අනිත් අයත් එක්ක ඔබ සංසන්දනය කරනවා නේද? ඔබ හිතනවා නේද අනිත් අය ඔබට වඩා ලොකු ගමනක් ගිහිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ කලින් වැඩ පටන් ගත්ත හින්දා කියලා. ඔබට හිතෙනව නේද ඔබ දැන් ගොඩක් පරක්කු වැඩි මේ ගමන කලින් ගිය කට්ටිය ගිහිල්ලා ඉවර හින්දා. මට දැන් මේ ගමන දිනා ගන්න දෙයක් නැහැ. මම දැන් ගොඩක් පරක්කුයි කියලා. ඒ වගේම ඔබට හිතෙනව නේද අනිත් අය මේ ගමන ගියේ ඒගොල්ලන්ට තියෙන අසීමිත දක්ෂතා හින්දා කියලා. ඒගොල්ලන්ගේ පෞල් පසුබිම ගොඩක් හොඳ හින්දා කියලා. ඒගොල්ලන්ට උදව් කරන්න හිටපු හින්දා කියලා. ඒගොල්ලන්ට ගොඩක් සල්ලි තිබ්බ හින්දා කියලා. ඔයාට හිතෙනව නේද ඔයාට මේ කිසිම දෙයක් නැහැ කියලා. හැබැයි ඔයාට අමතක වෙනවා වේගවත්ම සතා වෙන්නේ නැතුව කැලේ ඉන්න විශාලම සත්වයා වෙන්නේ නැතුව සිංහයා කැලේ රජකම දිනා ගන්නවා. ඔබ දක්ෂ නැති වෙන්න පුළුවන්. ඔබට හොඳ පෞල් පසුබිමක් නැති වෙන්න පුළුවන්. ඔබට උදව් කරන්න ගොඩක් අය නැති වෙන්න පුළුවන්. ඇත්තටම ඔබ අවුරුදු 5කින් 10කින් ඔබේ ජීවිතේ පරක්කු වෙලා ඉන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් මේ මැච් එක දිනන්න. ඔබට පුළුවන් මේ රේස් එක වින් කරන්න. ඔබට තියෙන ආරම්භ කරන්න. සිංහෙක් වගේ වැඩ පටන් ගන්න. අද පටන් ගන්න වැඩේ අකණ්ඩව කරන් යන්න. ඔබ වටපිට බලන්න යන්න එපා. සිංහයා කිසිම වෙලාවක කැලේ ඉන්න අලියෙක් එක්ක ඉබ්බෙක් එක්ක තමව සංසන්දනය කරේ නැහැ. ඔබ ඔබේ ගමන අද පටන් ගන්න. ඔබ පටන් ගත්ත ගමන ඔබ අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බලන්න යන්න එපා. මොකද ඔබ වගේ ඉන්න එක්කෙනයි. ඔබ දිනන්නේ වෙනස්ම විදිහකට. අනිත් අය දිනපු ක්‍රම වලට ඔබ දිනන්නේ නැහැ. අනිත් අය ගිය ගමන නෙමෙයි ඔබ යන්නේ. අනිත් අය අවුරුදු 5ක් ගිය ගමන ඔබ දවස් 5න් යනවා වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට තියෙන වෙනම ස්ට්‍රැටජි එකක්. ඔබ වෙනවම කෙනෙක්. ඒක නිසා ඔබ වෙනම විදිහකට ගමන පටන් ගන්න. ඔබේ දඩයම ඔබ දිනා ගන්න ඕනි සිංහෙක් වගේ. සිංහෙක් දඩයම් කරනකොට කැලේ ඉන්න හැම සතාවම දඩයම් කරන්නේ එක සතෙක් ඉලක්ක කරලා ඒ සතා දිහාවට අකණ්ඩව අවධානය යොමු කරලා සිංහයා තමන්ගේ දඩයම දිනා ගන්නවා. ඔබත් අන්න ඒ වගේ ඔබේ දඩයම තීරණය කරන්න. මේ අවුරුද්ද අවසානයේ මං යන්නේ කොතෙන්ටද? මේ මාස 6 තුල මං දිනාගන්නේ මොකද්ද? සරලවම අද දවස් අවසානයේදී මං දිනාගන්නේ මොකද්ද? හෙට දවස් අවසානයේදී මං දිනාගෙන ඉන්නේ මොකද්ද? මං කොතෙන්ටද යන්නේ කියලා. ඔබේ දඩයම ඉතාම පැහැදිලිව තීරණය කරන්න. හැම පැත්තටම දුවලා අරමුණක් නැතුව ඔබේ කාලේ නාස්ති කරන්න එපා. ඔබ කාලේ නාස්ති කරනකොට කාලෙත් එක්ක ඔබේ වයසත් ගෙවෙනවා කියන එක අමතක කරන්න එපා. අපේ සැබෑ වර්ධනය පැමිණෙන්නේ අපි එක මාර්ගයක් තෝරගෙන, අපි එක අරමුණක් තෝරගෙන, අනේ මාර්ගයේ දිගේ අරමුණ වෙනුවෙන් අඛණ්ඩව ගමන් කිරීම තුළින් තමයි අපිට යම් දෙයක සැබෑ වර්ධනයක් ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද ඔබේ දඩයම තීරණය කරන එක හරි වැදගත්. දැන් ඔබ අහන්න ඔබේ දඩයම මොකක්ද කියලා. ඉතාලම පැහැදිලිව ඔබ තීරණය කරන්න. ඒක ඔබ වෙන භාෂාවක් ඉගෙන ගන්න එක වෙන්න පුළුවන්. ඔබ වෙන ස්කිල් එකක් හදා ගන්න එක වෙන්න පුළුවන්. ඔබ ඔබේ බර අඩු කරගන්න එක වෙන්න පුළුවන්. ඔබ ලස්සන වෙන එක වෙන්න පුළුවන්. ඔබ ගොඩක් හොඳ යහපත් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එක වෙන්න පුළුවන්. ඔබ ඔබේ පවුල වෙනුවෙන් කරන ආයෝජනයක් වෙන්න පුළුවන්. ඔබේ අරමුණ කුමක් වුණත් ඉතාලම නිශ්චිතව ඔබ තීරණය කරන්න. මොකක්ද ඔබ ළඟා කරගන්න යන අරමුණ කියලා. අරමුණ තීරණය කරලා ඔබේ අරමුණ දිනා ගන්න වැඩ පටන් ගත්තට පස්සේ ඕන තරම් කුණාඩු වෙන්න පුළුවන්. ඕන තරම් පසුබෑම් වෙන්න පුළුවන්. වැරදි කියන ඒවා අඛණ්ඩව වෙන්න පුළුවන්. මොන තරම් කුණාටු ආවත් මොන තරම් පසුබෑම් ආවත් ඔබ මේ ගමන ආපස්සට හැරෙන්න යන්න එපා. මොකද ශ්‍රේෂ්ඨතම සිංහයා වෙන්නේ අන් අයව ජය ගන්න කෙනා නෙමෙයි, තමාව ජය ගන්න කෙනා. ඒක නිසා ඔබ ඔබව දිනන්න නම් ඔබ ගත්ත අරමුණ තුල අඛණ්ඩව රැඳිලා අඛණ්ඩව අවධානය තියන් ඉඳලා ඔබ ඔබව දිනා ගන්න ඕනි. ඔබව ජයග්‍රහණය කරන්න ඕනි. අන්න එතකොට තමයි ඔබට සිංහෙක් වෙන්න පුළුවන්. සිංහ මානසිකත්වය කියලා කියන්නේ වනාන්තරයේ රජකම ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ඔබේ මනසේ රජවීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ ඔබේ මනසේ රජවීම ගැන කතාවක්.
මේ පාඩම ඔබේ ජීවිතයට විශ්වාසයෙන් කියලා දෙන්න. මේ පාඩම ඔබේ ජීවිතයට විශ්වාසයෙන් හුරු කරගන්න. ඔබ නිහඬව, ඊටාම විශ්වාසයෙන් ඉදිරියට ඇවිදින්න. අවධානයෙන් ඔබේ දඩේම දිනා ගන්න. සෑම දවසකම ඔබ තුළ සිංහයක් ජීවත් කරන්න. ඔබ සිංහෙක් වගේ ජීවත් වෙන්න. ගිහින් එන්න. පරිස්සමින් ඉන්න.